ඔවුන් ඔබට කියන්නේ වෙනසක් වෙනුවෙන් සටන් කරන්න කියලා. ඒත් ඔවුන්ගේම දරුවන් සතුටෙන් විදේශ රටවල හා ජාත්‍යන්තර පාසැල්වල කැම්පස්වල ඉගෙන ගන්නවා. අවුරුදු දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් සටන්වල, වර්ජනවල, ගැටලුවල, උද්ඝෝෂණවලට සිරවී ජීවිතේ වටිනා තරුණ කාලය විනාශ කරගත්ත සහ ගනිමින් සිටිනවා. ඒත් ඔයාලා කවදාවත් හිතුවද මේ ඔබලාගෙන් උදුරා ගන්න කාලයේ ජීවිත වෙනුවෙන් කවුද වග කියන්නේ කියලා? දහස් ගණන් දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ බලාපොරොත්තු ගණනාවක් ඔළුවේ තියාගෙන. ඉක්මනින් උපාධියක් අරගෙන රැකියාවක් හොයාගෙන තම ජීවිතේ ජය ගන්න, පවුලට සහයක් ගෙන දෙන්න. ඒත් JVP සිසු උද්ඝෝෂණ වර්ජන නිසා 3 අවුරුද්දක උපාධි කාල සීමාව අවුරුදු 5කටවත් ප්‍රමාද වෙනවා. අවුරුදු 4ක උපාධියක් අවුරුදු 6ක් 7කවත් ප්‍රමාද වෙනවා. දහස් ගණන් ශ්‍රී ලංකින සිසුසිසුවියන් හට විශ්වවිද්‍යාල වරම් යනු සිහිනයක්. ජීවිතේ යෝධ කඩයිමක්. JVP සිසු සංගම් එම සිහින තවත් ඈතට රැගෙන යනවා. ඇත්තරම මොනවද මේ අසීමිත වර්ජන? උද්ඝෝෂණ තම ඊනියා දේශපාලන මඩගුහුරුවට ලකුණු දාගන්න රටේ ජනජීවිතය කඩාකප්පල් කරන්න ඕන වුණ හැම වෙලාවෙම රටේ සිසුන් පාරට බස්සපු සහ බස්සන එක. තරුණ ජීවිත මහා පාරේ කඳුළු ගෑස් කද්දී ඔවුන්ගේ දරුවන් නිදහසේ තම ජීවිත අරමුණු කරා යනවා. නායකයෝ විදිහට ඔවුන් ශබ්ද කරනවා. ඔවුන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් වර්ජන කරනවා. රටේ සාමාන්‍ය සිසුන් වර්ජනවලට යොමු කරනවා. ඒත් ඔවුන්ගේම දරුවන් වර්ජන කරන්නේ නැහැ. අරගල කරන්නේ නැහැ. ජලපහර කන්නේ නැහැ. පොලිස් හිරකුටියට යන්නේ නැහැ. ඔවුන් දරුවන් නිහඬව විදේශ රටවල්වල ජාත්‍යන්තර පාසල්වල නිදහසේ වෙලාවට උපාධිය ගන්නවා. කවදාවත් කඳුළු ගෑස් හිරබත් කන්නේ නැහැ. තරේ සාමාන්‍ය සිසුවා ඔහුගේ ජීවිතේ හුස්ම අයින් කරලා සටනකට වර්ජනයකට නිරන්තර ගැටලුවලට සරසවිලා යවලා තියෙනවා. ඔවුන්ගේ සෑම වර්ජනයක්ම උපාධිය ප්‍රමාද කරනවා. ඔවුන්ගේ සෑම ප්‍රමාදයක්ම රැකියාව ප්‍රමාද කරනවා. ඔවුන්ගේ සෑම ප්‍රමාදයක්ම පෞල් ජීවිතය ආපස්සට ගන්නවා. විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කියන්නේ සාර්ථකත්වයට යන මාර්ගයක් වෙන්න ඕනේ. ඒත් අද එය පාවිච්චි වෙන්නේ පටු දේශපාලන කණ්ඩායමක බලය පවත්වා ගැනීම සඳහා. සියලු ජනතාව පිළිකුලින් බලන ප්‍රශ්නය මෙකයි. කාටද සිසුවෝ සටන් කරන්නේ? උපාධිය ප්‍රමාද වෙන්නේ ඇයි? ඉන්ධන පෝලියම වගේ මේ වර්ජන පෝලියමත් අවසන් නොවෙන්නේ ඇයි? ඇයි දශක ගණනාවක් තුළ එකම කණ්ඩායම සිසු සංගම් පාලනය කරන්නේ? ශ්‍රී ලංකාවේ තරුණයින් මේකට වඩා හොඳ අනාගතයක් අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්වදීනත්වය මිස JVP ඉත්තෙක් නොවීමයි. විධිමත් අධ්‍යාපනයක්, ඉක්මන් උපාධියක්, ඉක්මන් රැකියාවක්.
එත්තිත් ඇත්ත. එක්සිසුවේ කවුරුදු 2 3ක හෝ 4ක ප්‍රමාදයක්. රටක අවුරුදු දහස් ගණනාවක පාඩුවක්. රටේ කාර්යක්ෂමතාව අහිමිවීමක්. කඩාකප්පල්කාරින්ට ඉඩ දුන්නා ඇති. රටේ හදවත වන තරුණ පරපුර ඊනියා දේශපාලන සල්ලාලයන්ගෙන් බේරාගමු. රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරක්ෂා කරගමු. පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය හෝ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ මුලස්ථානයේ නොවන බව මතක් කර සිටිමු. අපේ අධ්‍යාපනය අපේ අනාගතයේ බවට පත් කරගමු. මෙම වීඩියෝ බලපු ඔයාලා සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අධ්‍යාපනය අපේ අනාගතයයි. එය ආරක්ෂා කරලා තබන්න එන්න එකට වැඩ කරමු.